අපි හොඳටම පරක් වුණා. හැන්දෑවේ පූජාව පටන් ගත්තද දන්නෙත් නෑ. තාම ඉර බහැලත් නෑනේ. මං හිතන්නේ පූජාව පටන් ගන්න නැතුව ඇති. අපි හරියම අවාසනාවන්තයි නේද? හරියට බාධක. බාධක වැඩි වෙනකොට ආදරේ වැඩි වෙනවා. හොයනම් කියයි. මං නම් කැමති ඔයත් එක්ක පැනලා යන්න උනා. ඒ වුණාට ඉතින් ඔයා කැමති නෑනේ දෙමව්පියන්ගේ හිත රිද්දවන්න. පොඩි කාලේ ඉඳලා ඇති දැඩි කරපු දෙමව්පියන්ගේ හිත රිද්දන්නේ කොහොමද අනේ? මට බෑ ඒ අයගේ හිත රිද්දන්න. හොය බොරු. මං හිතන්නේ ඔයගලන්ගේ අම්මලාගේ හිතේ මං ඔයාව අරගෙන පැනලා ගිහිල්ලා වීරයෙක් වෙයි කියලා නේද? අනේ නිකන් බොරු පදා ගන්න නැතුව ඉන්න. ඔයා කැමතිද ඔයාගේ දෙමව්පියන්ගේ හිත රිද්දන්න? අයියෝ මං කැමතිත් නෑ මගේ දෙමව්පියන්ගේ හිත රිද්දවන්න. එහෙනම් ඉතින් අපි දෙන්න සාමයෙන් වෙන්නේ. ඔයාගෙන් තොර ලෝකයක් මට නැති බව ඔයා දන්නවනේ. ඔයා මගේ හිත රිද්දනවා. මේ මම පොඩි විහිළුවක් කරේ. ඒක නෙවෙයි. අපි කතාව තියලා ඉක්මන් කරලා යමු. දැන් හොඳටම පරක් වුණා. කතාවෙන් දේවාලෙටම ආවා. මම මගේ ජීවිතේ මුල් වතාවට මේ වගේ තැනකට ආවේ. මාත් අදමයි ආවේ. මේ කොඩි දාලා. කොඩි අල්ලන්නේ ප්‍රතිමතුනි පින්වත් දරුවනි දේව මේ සදා කපුරු වී සිටිමි. මේ අපු මහත්තයා අපි දෙන්නගේ දුක් ගැනවිල්ලක් දෙවියන්ට කියන්නයි අපි දෙන්න මේ ආවේ. ගනිමු පූජාවට්ටිය. මේන්න කප් මාත්. වැදගම්. මේ කපු මහත්තයෝ මේ අපි කල්පනා කළේ අපේ දුක් ගැනවිල්ල අපි දෙන්නම දෙවියන්ට පවසන්නයි කපු මහත්තයා. ළමයා හිතුවක්කාර වෙන්න එපා. මම දෙවියන් අහලා බලන්න. දෙවියෝ කැමති නම් පොඩ්ඩක් කැමති කියන්නේ.
පින්වන්ත දරුවනි දැන් ඉතින් නැගිටලා ගියොත් හොඳයි. ඔබලා දෙදෙනාගේ කන්නරව දේව මහෝත්තමයන් වහන්සේලා දෙදෙනාම ඉතා හොඳින් අහුම් කන්න දුන්න බව මං සියසින් දුටුවා. දැන් ඉතින් නැගිටලා ගිහිල්ලා 7 දවසක් හැමදාම හැන්දෑවට ඇවිල්ලා පූජා පවත්වලා යන්න ඕනේ. මේ කපු මහත්තයා හැමදාමත් එන්න ඕනේද මේ දවසක් කර දවසක් දරුවා දේව දූෂ්‍ය කතා කියන්න එපා. දෙවියෝ උදාස් වුණොත් තියෙන බාධක දෙගුණ තෙගුණන්න බැරි කමක් නැහැ. අනේ සමාවෙන්න කපු මහත්තයා කිව්වට මෙයා කියන ඒවා ගණන් ගන්න එපා කපු මහත්තයා. අනේ සමාවෙන්න ඕනේ කපු මහත්තයෝ. මං කිව්වේ මට හරියට වැඩ රාජකාරී. ගෙදර එන්නෙත් හොඳටම රෑ වෙලායිනේ. ඉතින් මං කල්පනා කළේ මං කොහොමද හැමදාම හවසට දේවාලට එන්නේ කියලා. ඒකයි මං බෑ කියලා කිව්වේ කපු. ඒකට කමක් නැහැ. ওই දරුවන් ආවට කමක් නැහැ. මේ දරුවිට ඇහිල්ලා බැරියා පූජා පවත්වලා යන්න. ඕ! ඒක බවුල. මේ මහත්තයා මේක අපි ආරෙන්න වෙන කවුරු හරි ඉන්නවද? මේක අපි ආරෙන්න වෙන කවුරු හරි ඉන්නවද? නෑ පුරා භූමියකත් නෑ. කවුරුත් නෑ. කවුරු හරි කතා කරන සද්දයක් ආවා. නෑ කවුරුත් නෑ. නැති වෙන්න දැන්නේ? නෑ මොකක්ද ඇහුනේ? ඒක බොහොම හොඳයි කියලා. ඒක ඔයාලගේ හිත. හිත? පිස්සුද? ඒ වගේ අවලං කතාවක් කවදාවත් මගේ හිත කියන්නේ නෑ. මගේ හිත මට හොඳට විශ්වාසයි. හිත. අනේ සමාවෙන්න කපු මහත්තයා කිව්වට මටත් ඇහුණා ඒ සද්ද නා. ඒක ඔයාලා මටත් ඇහුණාද? ඔව්. දරුවා මේ අනවශ්‍යක හොඳයි. දැන් ඉතින් එහෙනම් අර කලින් කිව්වා වගේ හැන්දෑවට ඇවිල්ලා පූජා පවත්වලා යන්න ඕනේ. මේ කපු මහත්තයා මගේ වට්ටිය. අපි එහෙනම් ගිහින් එන්නම් කපු මහත්තයා. හොඳයි. කොහෙද? දෙයියන්වත් හඩ පියාගෙන දෙරෙන්නේ නැහනේ. තාම පොඩ්ඩේ මඩේ කෑවා. ඒකනේ කියන්නේ ස්ත්‍රියව දැක්කම ස්පාසු නැතු යනවනේ. මහා ලකුවට මේ කවුතිසාවෙන් වාගේ. හරියට අනුහස් තියෙනවනේ. අනුහස්? මට නෑ කිසිම අනුහසක් එතන. එහෙම කතා කරන්න එපානේ. ඔයාට තනියම දේවාලට එන්න කියලා කපු මහත්තයා කිව්වාම මෙන්න බොළු එකපාරටම කවුද කියලා අපි ඒක බොහොම හොඳයි කියලා. මට නම් එතන අවිශ්වාසයි. එතන හිටියේ ඔයයි මමයි කපු මහත්තයයි විතරයිනේ. තව ඊට එහා පැත්තෙන් පිළිම දෙකක් තිබුණා එච්චරයි. අනුමානයක් නැහැ කතා කරන්න ඇත්තේ දෙයියෝ වෙන්න ඕන. එහෙම වුණොත් උන්වහන්සේ අපේ නැහැ. ඔයාව කෙල්ලට අන්දලා මාව කොල්ලට අන්දලා. ඉතින් එතකොට හරිනේ. එතකොට අපි දිනුන්නේ. නෑ ඊට පස්සේ දෙයියෝ ලෑස්ති වෙනවා. අපිට උදව් වෙන්න. නෑ ඊට පස්සේ දෙයියෝ ලෑස්ති වෙනවා දුෂ්චරට රඟපාන්න. අනේ දෙයියනේ. එහෙම වුණොත් මම මොකද කරන්නේ? බය වෙන්න එපා. වෙනද වගේම දුෂ්චා පෙරදිලා කොල්ලා ජයග්‍රහණය කරයි. ඔයා මාව බය කරනවා. කොහොම හරි කමක් නැහැ. අපි දෙන්න ඉක්මනට එකතු වෙන්න ලැබුණොත්. ඒක නෙවෙයි. ඔයා දන්නවද මං කොහොමද බාර වුනේ කියලා? නෑ මං දන්නේ ඔයා කොහොමද බාර වුනේ? අපි දෙන්න එකතු වෙච්ච ගමන්ම දේව රූපේ කිරිවලින් නාවන්න මං බාර වුණා. ඒක හොඳයි. මලකි මට සිහිවන්නේ අඳුර දිලෙන මිනි කැටයකි දැසෙම වෙන්නේ ඕල ලෙසින් ආල වඩන කතා දොඩන්නේ කුමාරියේ කවදා ඔබ මා සතු වන්නේ ඕලු මලකි පිච්ච මලකි පිපෙන කකුල් කොඳ ලොවසනසන සිසිලගෙනෙන පායන පුන්සඳ කඳු මුදුනට ගලා හැලෙන රන්මන්දිය කඳ වැනි ලස්සන කුමාරියකි සුදු මගේ රන් කඳ
අයා බැලුම් පෙලන්නේ මුතුන්දත් විදහාගෙන ඇහින එන්නේ ඇත් ගමනින් පාද තබා නැලවී එන්නේ මගේ ලොවට වඩින් මැනවි හංස රැජිනියේ කාගෙනද දන්නේ අර දෙන්න සිද්ධු කිව්වේ මට නම් ටිකක් සැකයි ඒ දැරවි මනුස්ස දුවක් අනිත් එක දෙවියෝ විශ්වාස කරන එක හරි නෑ කැතයි කාගෙනද දන්නේ අර දෙන්න සින්දු කිව්වේ ඒත් ඒගොල්ලෝ ඒ දැරිවි ගැන අහිතක් හිතන එකක් නෑ හැබැයි මට නම් සැක අර දෙවියෝ කවුද දන්නේ මං හිතපු එකම මේ දෙන්නත් හිතුවද කියලා මට නම් මේ දෙන්නම සැකයි ඔබතුමා දැන් ඉන්නවද එහෙම නැත්නම් චූත වෙනවද මේ මගෙන් ඇහුවේ ඔව් හිටියයි කියලා ඉතින් අපිට උදව්වක් කරන්න විදියකුත් නැහැනේ මොකද මාත් කොහොම අමාරුවෙන් තමයි මේක ඇස්සටලා කාලයක් තිස්සේ ඉන්නේ මොකද ඉඩමදි නිසා මේ නෑ ඉතින් මට එන්න කියලා යව්වේ උපකාරය බලාපොරොත්තු වෙන්නේ මං ඉතින් ආවේ උපකාරය කරලම යන්න ඉතින් අමාරුවෙන් හරි ඉඳලා මම මේ ඒ උපකාරය කරලා යන්න ජී අමුත්තන්ට එහෙම සලකන එක හොඳ නෑ ඔබතුමා යන්න කමක් නෑ දෙවිවරු වුණාම ඕනම දුකක් විඳලා පුරුදු වෙන්න ඕනනේ පුරුදු වෙන්නත් එක්ක මම මේ ඉඳගෙන ඉන්නම් නෑ ඔබතුමා යන්න ඔබතුමාට දුක විඳලා පුරුදුත් නෑනේ එනවා නේද ඔය හදන්නේ මාව පන්නලා තනියම පාළුව තනිකම නැති කරගන්න සයි පුතෝ මම යන්නම් ඒ තවුතිසාවට නෙවෙයි මං එනං ගිහලා එන්න ඒත් මට ඔබතුමා ගැන දුකයි ඔබතුමා ඉන්නේ තනියම තනිකම විතර භයානක දෙයක් මේ මුළු විශ්වයේම නැහැ කමක් නෑ ඒක මම තනියම දරා ගන්නම් අනික හොඳ යාළුවෙකුගේ සිරිත Tamanට දුකක් කරදරයක් විපත්තියක් පැමුණුනහම ඒක අනුන්ට වාතයක් නොවි තමුන්ම විඳ දරා ගන්න එක කොහොම වුණත් ඔබතුමාලා දෙන්නටම තනියම පාළුව විඳදරා ගන්න බැරි නම් මම ඒක විඳදරා ගන්නම් මම කියන්නම් වඩා ඔබතුමා මෙතුමාත් එක්ක ගිහිල්ලා තවුතිසාවේ පැත්තේ පොඩි නිවාඩුවක් ගත කරලා එන්න. අඩුම ගානේ දවස් 7ක්වත්. එහෙම කොහමද? දැන් අර දැරිවිය නෑ අර යුවල එනවා කිව්වා මෙතන පුද පූජා පවත්වන්න දවස් 7ක්. මම නැතුව කවුද පුද පූජා බාරගන්නේ? බය වෙන්න එපා. අපි ඉස්සරහ තිරේ පාත් කරමු. එතකොට ඒ දරවි හිතයි නෑ ඒ යුවල හිතයි ඔබතුමා මේක ඇතුලේ ඉන්නවා කියලා. මිනිස්සු රවටන එක හොඳ නෑ. විශේෂයෙන් ඒ දැරිවි ඒ යුවලව රවටන එක හොඳ නෑ. මම කියන්නම් මෙහෙම ලඩ. මොකද්ද? කපු මහත්තයාට මම දෙන්නම් ඩියුටි ලීව් වොරන්ට් එකකුත් එක්ක ගම්පලාති ගිහලා රවුමක් දාගෙන එන්න. කෝ එහෙම කොහොමද? මිනිස්සු දකින්නේ මාව. මම මෙතන නොහිටියාම මිනිස්සු මොකද හිතන්නේ? රත්නේ දෙවියන්ගේ කාර්යයට කැපවෙච්ච මට ඔක ඒ තරම් දෙයක් නෙමෙයිනේ. මම නෙවෙයි මෙතනින් අඩියක් හෙල්ලෙන්නේ. ඔය දෙන්න ඕන දෙයක් කරගන්න. මම යනවා. අනේ ඔබතුමා මෙතනින් යනවා බලාගෙන ඉඳත් මගේ හිතට වාවන්නේ නැහැ. අනේ ඉක්මනට චුත වෙනවා නම් අපායට හරි කමක් නැහැ. මටත් හරීම කනගාටුයි ඔබ වහන්සේ යනවායි කිව්වම. මං යන්නේක ඔය දෙන්නට ඔය තරම්ම කනගාටු නම් මං ඉන්න. නෑ. ගත්තු අදහස වෙනස් කරගන්න එපා. ඒ තීරණේ එහෙමම ඉඳලා දැන් යන්න. අපිත් එක්ක මෙහාටලා දුක් විඳිනවට වඩා හොඳයි තවතිසාවටලා සැප විඳින එක. එහෙම මොන සැපක්ද යාළුවේ?
හැමදාම එකම කාලසටහන්. කාලසටහන එක වුණාට දුක්ඛ දෝමනස් එක හැවිලාවක් නෑ කියනවනේ. මොකද නැත්තේ දුක්ඛ දෝමනස්ස? අනිත් දෙවිවරුන්ට පේන්න අපි දවාලට hina වෙනවා. රෑ එළි වෙන්නේ ඇඬු කඳුලේ. ඔන්න ඕකයි තවතිසාවේ කාලසටහන.